හායි ඔන්න මං අද පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. අපි දානයක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මේවා දකිද්දී නම් තේරෙන්නේ නැතිනේ අපි මොනවද හදන්න යන්නේ කියලා. ඔක්කොටම කලින් අපේ අම්මා පොල් ගෙඩි ටික එහෙම බිඳලා ඒ වැඩ ටික ලෑස්ති කරා. ඊට පස්සේ මම නම් පොල් වතුර වලටත් වග කිව්වා. පොල් වතුර ටිකුත් බීලා අපි එහෙමම ඉන්දියාප්ප හදන්න තමයි පටන් ගත්තේ. මම පස්සේ කියන්නම් අපි ඇයි මේ දානේ දෙන්නේ කියලා. අපි උදෙන්ම ඉන්දියාප්ප ටික තම්බ ගන්න තමයි හදන්නේ. මොකද අපි ඉන්දියාප්ප පාර්සල් හදාගෙන කැලණි පන්සලට තමයි යන්න හිතන් ඉන්නේ. ඒක හින්දා අපි මේලාසනින්ම පටන් ගත්තා. මොකද මේක ගොඩාක් වෙලා යන වැඩක්. අපි 3-4 වෙද්දිවත් පන්සලට යන්න ඕනේ හින්දා මම දැන් කියන්නම් අපි ඇයි මේ ඉන්දියාප්ප හදන්නේ කියලා. මගේ අප්පච්චි ඉන්නවනේ. එයා නැති වෙලා හරියටම මේ ජූනි 25 වෙනිදාට අවුරුදු 7යි. ඉතින් ඒක හින්දා අපි හිතුවා මේ පාර ඒ දාන වෙනුවෙන් අපි ඉන්දියාප්ප හදලා අරන් යන්න. මොකද මගේ අප්පච්චි කන්න ආසම කෑම තමයි ඉන්දියාප්ප. ඉතින් අපි කට්ටියම එකතු වෙලා ඉන්දියාප්ප පාර්සල් හදාගෙන කැලණි පන්සලට අරන් ගිහිල්ලා කට්ටියටම බෙදන්න තමයි හිතන් ඉන්නේ. ඒක හින්දා අපි ඉක්මනට මේ වැඩ ටික කරගන්න තමයි යන්නේ. කොහොම හරි අපේ මඩිලාගේ කට්ටියත් ආවා. එයාලත් එක්ක එකතු වෙලා මේ වැඩේ ඉක්මනට අපි කරගත්තා. පේනවනේ මාර බිසි කට්ටියම ඉන්දියාප්ප ටික ගන්නවත් හම්බනවා. එහෙම තමයි මාර බිසි. අපිට ගොඩාක් කට්ටිය හිටියේ නෑ. අපේ ගෙවල් දෙකේ කට්ටිය තමයි හිටියේ. ඒ හින්දා අපි කට්ටිය එකතු වෙලා දරි පිටි ගාලා වැඩ ටික කරගත්තා. ඔහොමම ඉන්දියාප්ප ටිකක් තම්බ ගත්තා. ඊට පස්සේ අපි පොල් ගන්න වැඩේ නම් බාරගත්තේ මෙයා. පේනවනේ පොල් ගන්න විදිය. පොල් ටිකත් ගාලා ඉවර වෙලා අපි පරිප්පුව හදන්න තමයි යන්නේ. ඊට පස්සේ අපේ ආච්චි එයා සම්බෝලේ වැඩේ බාරගත්තා. එයා සම්බෝලේ මුලින්ම ගලේ අඹරලා තමයි දුන්නේ. ඊට පස්සේ අපි ඉතුරු ටික පටන් ගත්තා. අම්මා පරිප්පුව හැදුවා. මොකද අපේ අම්මගේ පරිප්පුව මාර රහයි. ඉතින් එයා පරිප්පුව හදනකම් අපි ඉතුරු ඉන්දියාප්ප ටික තැම්බුවා. මල්ලිලාගේ අම්මට ඉන්දියාප්ප වේගෙන් මිරිකන්න පුළුවන්. එයා ඒ වැඩේ පාරගත්තා. ඊට පස්සේ ඔය අපේ මහන්සියට අපි අයිස් කාලා බීම බීලා ආයෙ වැඩ පටන් ගත්තා. ඔය අපේ අම්මගේ රසම රස සම්බෝලේ හදන විදිහ. එයා තමයි සම්බෝලේ පරිප්පුවයි හැදුවේ. මොකද එයාට රස කියන්න පුළුවන්. ඒ හින්දා එයා සම්බෝලේ පරිප්පුවයි හදනකම් අපි කට්ටිය කරේ ඉන්දියාප්ප තම්බපු එක මේකෙන් තම්බන්නත් බෑ. ඉතින් මොකද හිමිට නෝවත් කරගන්න ඕනේ. කොහොම හරි ඒ ටික ඉවර වෙලා අපි පටන් ගත්තා ඉන්දියාප්ප පාර්සල් කරන්න. අපේ නංගිත් ඔය වෙලාවේ කතා කරනවා. එයාත් හිටියා නම් ඉතින් උදව් කරනවා කියලා තමයි කියන්නේ. එයාත් බලාගෙන ඉන්නවා අපි වැඩ කරන දිහා. අපි ඊට පස්සේ ඉක්මනට ඉන්දියාප්ප ටික පාර්සල් වලට බැඳ ගන්න තමයි ඔය යන්නේ. මොකද අපි 4-5 වෙන්න කලින් යන්න තමයි හිතන් හිටියේ. හැබැයි අපිට ටිකක් වෙලාව ගියා. දන්නේ නැතුව ඉක්මනටම මේ දවස්වල වහිනවා. ඒ හින්දා අපි හිතුවා කට්ටිය ඉඳීද දන්නෙත් නැහැ කියන්න බෑනේ. ඒකින්ද අපි කොහොම හරි ටංකල් ඉන්දියාප්ප පාර්සල් ටිකක් බැඳගත්තා. පේනවනේ හැමෝම මාර බිසි. මම බාරගත්ත ඉන්දියාප්ප බෙදන වැඩේ. ඒක තමයි මට පුළුවන් වුණ ලේසිම වැඩේ. මම ඒ ටික කරනකම් අනිත් අයත් වැඩ ගොඩක සම්බෝල බෙදනවා, අනිත් අය පරිප්පු බෙදනවා, අනිත් අය පාර්සල් බඳිනවා. කොහොම හරි කට්ටියම එකතු වෙලා ඉක්මනට පාර්සල් ටික හදාගත්තා. මොකද අපි 5 වගේ වෙද්දී යන්න හිතුවා. නැත්තම් රැ වුණාට පස්සේ ওই ටික බෙදන්න අමාරුයිනේ. ඒක හින්දා අපි ඉක්මනට වැඩේ ඉවර කරලා 5 වගේ වෙද්දී ගෙදරින් පිටත් වුණා. අපි ওই ටික පාර්සල් බැඳලා ඉවර කරගෙන එහෙම්මම අපි ඒවා ගෙනියන භාජන වලටයි තව පෙට්ටි වගේකටයි දාගත්තා. ඊට පස්සේ අපි යෝගටුත් අරගෙන ආවා. ඒ ටිකත් අරගෙන ඇවිල්ලා අපි එහෙම්මම කැලණියට යන්න පිටත් වුණා.
අපි කියපු ගමම පාර්සල් ටික බෙදලා ඉවර කරා. ඊට පස්සේ තමයි අපි පන්සලට වඳින්න ගියේ. ওই වෙලාවේ මාර නිදහස්. එහෙම සද්දපතත් ගොඩාක් නැහැ. ඒ හින්දා අපි ගොඩාක් වෙලා කැලණි පන්සලේ හිටියා. මේ වෙලාවේ මම කියන්න ඕනේ මේ වැඩේට උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඒ වගේම මගේ මහත්තයාට මොකද මම මේක කරන්න ඕනේ කිව්ව ගමන් එයා කිව්වා අපි කරමු කියලා. ඒත් එක මගේ අම්මට මොකද අප්පච්චි නැති වුණ දවසේ ඉඳන් අපිව අතාරින්න නැතුව ලොකු දුකක් ඉවසගෙන කට්ටක් කාලා අපි තුන්දෙනාව හැදුවා. ඒ වගේම ආච්චිටයි සීයටයි මල්ලිටයි නංගිටයි මේ පිනත් ලැබෙන්න ඕනේ. ඒ වගේම අපේ නංගිගේ මල්ලි එයාලගේ පවුලේ අයටත් මේ පින ලැබෙන්න ඕනේ. මොකද අපිට ගොඩාක් උදව් කරා මේ වැඩේට. ඉතින් මගේ අප්පච්චිටත් මේ පින ලැබිලා එයාට කවදාවත් ආයේ කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි එහෙමම ගොඩාක් රැ වෙනකන් ඉඳලා එහෙමම අපි ගෙදර ගියා. මේක බලන ඔයාලා හැමෝටම මේ පින ලැබෙන්න ඕනේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. කාලේ කාටවත් බය වුණේ නෑ මං වීරයා ළඟ වුණු වේලේ පේරි ගැහිලා කුඹියන්ටත් මාවතී ඇවිදින්න ඉඩදී කුඩු හදනා කුරුල්ලන්සේ නිදහසේ